මේක පදින් දෙන්නේ නැහැ පුතේ. මේ ඔටෝ ඉස්සරහට මේක නම් කරගෙනවා සෑහෙන්න. හෙලෝ ඉතින් කොහොමද අද ආදරෙන් සාදරෙන් ගිනි ගින්දරෙන් පිළිගන්නවා මගේ NK Gaming YouTube channel එකේ තවත් එක funny gameplay video එකක් එක ඉතින් අද තියෙන්නේ Forza Horizon 5 එකේ gameplay video එකක්. ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න RX-7 එකක්. මේවා ඉතින් ලංකාවෙත් තියෙනවා මේ RX-7 car. ඉතින් අපි මේක අද පොඩි superior හදලා modify කරලා දාලා race එකක් පදින්න තමයි ඉතින් අද set වෙන්නේ. අද SR-ෙන් වහන්න පුළුවන් වාහන අපි ඉතින් මේක modify පාරක් දාමු එහෙනම් හරිද? අද ඉතින් මම modify කරන එකේ ඉඳන් වීඩියෝ එක ගේනවා කියලා හිතාගත්තා. අපි මුලින්ම බොඩි කිට් එකක් තියලා බලමු. මේකේ තියෙනවා බොඩි කිට් 4ක් නේද? මේක නිකන් හරියට නිකන් මොන්ස්ටර් කාර් එකක් වගේ. මේක නිකන් අර ඩ්‍රිෆ්ට් වලට එන එකක් මේක. මේක ඩ්‍රිෆ්ට් වලට එන එකක්. මේක 아무තු ගතියකුත් තියෙනවා. අපි අනික බලමු. ඒකෙත් 아무තුම ගතියක් තියෙනවා නිකන් ඇස්ටන් මාර්ටින් එකක් වගේ ඉස්සරහ නිකන්. ඒකෙත් පොඩි 아무තු ගතියක් තියෙනවා. මේක බලමු. ඒක නිකන් පොඩි 아무තු ඩීසන්ට් ලුක් එකක් තියෙන ඒ කාර් එකේ. ඒක දැම්මහම මේ ඒක නිකන් ක්ලාසික් එකක් නෙමෙයි නිකන් ඕල්ඩ් කාර් එකක් වුණා. නිකන් එහෙනම් 아무තු පරණ එකක් වගේ වුණා. මේ මේක නම් මට පොඩ්ඩක් හිතට ඇල්ලුවා. පොඩ්ඩක් ඒකේ කෑලි වැඩි ගතියක් තියෙනවා ඉස්සරහ නිකන්. මේක දානවද නැත්නම් මේක දානවද? මේකෙත් තියෙනවා 아무තු නිකන් අර සිම්පල් ලුක් එකක් තියෙන්නේ මේකේ. හැබැයි ඉතින් අර පොඩි වැඩි ගතිය නෑ. ඉතින් මම එහෙම ඒවට තාසයි. ඒත් මට මේක දාන්නම හිතෙනවා. මොකක්ද කරන්නේ? චුට්ටක් බලමු තව ටික හරි වන්ද. අන්න ඔය මේක 45යි 350ක්. ඒකේ හෝස් පවර් 261යි. හෝස් පවර් වැඩි වෙන්නේ නැහැ නේ. මේකේ කොහොමද දන්නේ නැහැ ගාන එතකොට නේද? මේකේ 35යි. එකත් ගන්න එකත් ඒ වගේම තමයි. මේක දාන්නත් හිතෙනවා මට. ඔන්න මේක දාලා දානවා. මේක 45 කමන්නේ ඕක දානවා. මේක දාමු ඉතින් අපි මේක දාලා පදිමු ඉතින්. තාම සේව් වෙනවා ඉතින් ඒක හරි. දැන් ඉතින් අපි මේකේ නම් හරි. ඉතින් අපි මේකේ තා මේක ආවට පස්සේ මොකුත් මොඩිෆයි කරන්න ඕනේ නැහැ මං හිතන්නේ නේ. අපි පොඩ ස්පොයිලර් එකක් දාලා බලමුද? ඒකේ තියෙන ස්පොයිලර් 4ක්. ඒක නම් සෙට් නැහැ. ඒකත් නැහැ. මේක තමයි මේ අර බොඩි කිට් එකට මේක තමයි සෙට් වෙන්නේ. ඒ ඉස්සරහත් අවුලක් නැහැ. අර ඉස්සෙන්නේ නැද්ද? නෑ නේ. නෑ නේ SR ලයිට් හෙඩ්ලයිට් උඩයට යන්නේ නැහැ නේ. අපිට දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් හරි මේක ළඟ පේන්නේ මම මේක දුරට ගන්න බෑ. ටිකක් මට දුරින් පේන්නේ විදියට. මේක යට විතරද? මේක නිකන් හරියට අර කාර්ස් එකේ තියෙන අර නිකන් මේ අර කවුද? මැක්වීන් නේ. මැක්වීන් වගේ. ඔව්නේ ලයිට්නින් මැක්වීන්. නෝ ඒක වගේ නිකන් ලුක් එකක් තියෙනවා අර මේ මොඩිෆයි කරන්න නැතුව. මොඩිෆයි කරාම නම් නිකන් එහෙම ගන්න නෑ නිකන් ඇස්ටන් මාර්ටින් එක. අපි ඉතින් පේන්ට් එකක් දාමු. රතු පාට ගැලපෙන්නේ නැහැ මට නිකන් සෙට් නැහැ වගේ. කළු පාටත් නිකන් අමුතු ලුක් එකක් තියෙනවා. නිකන් මොන්ස් අර ඒ කළු පාට කියන වෙනම එකක් තියෙනවා. ඒත් කළු පාට කහ පාටත් නිකන් අමුතු ලයින් එකක් යනවා කහ පාට එකෙන්. මොකද කරන්නේ සුදු අලු එවන සුදු පාට ලංකාවේ තියෙන සුදු පාට RX-7 නෑ මම දැකලා තියෙනවා. කොළ පාටත් ලුක් එකක් තියෙනවානේ. මම ගාව කොළ පාට කාර් තිබිලත් නෑ හැබැයි නේ. ඒ පාට නම් සෙට් නෑ. මෙන්න මේ වගේ පාටක් නිකන් ඒ වගේ ගතියක් තියෙනකොට අන්න අටි මේකේ ලුක් එකක් තියෙනවා. තව ගිල් තියෙනවා රතු මේකේ බලමු මේක ස්පෙෂල් කලර්ස් වල තියෙනවා. අපි ගෝල්ඩ් පොඩ්ඩක් දාලා බලමුද මොන වගේද කියලා බලමු. කො ගෝල්ඩ් එක මේකද? මේක ගෝල්ඩ් මේනේ. මේ තියෙන ගෝල්ඩ් කලර් එක. අපු ඒක නම් සෙට් නෑ මට. අපු ඒක සෙට් නෑ. මේ මට මේ කොළ පාට සෙට් හැබැයි මේ කොළ පාටද මම බැලුවේ කලින්. මේකද බැලුවේ? මේකනේ නෑ. ඒක නෑ එච්චර තද නෙමෙයි. ඔව්නේ මේ කොළ පාටද? මේ කොළ පාට තමයි. මේක ගැලපෙනවා. මේක නයිස්. දැන් අපි හුඩ් එක පොඩ්ඩක් මාරු කරමු. හුඩ් එකට මොකක් පාටක් දාන්න ඕනේ නෑ. මේ කොළ පාට සෙට් වෙනවා. කන්නඩි දෙක කළු පාට කරමු. කළු පාට ගැලපෙනවා. කළු ගැලපෙනවා. ස්පොයිලර් එකේ කලර් එක ඒකමනේ තියන්නේ. ඒක තියෙමු අපි මේ වීදුරු කළු පාට කරමු. තද කළු කරමු. මොකද ගතියක් තියෙනවා. තද කළු කරාම නිකන් බ්‍රේක් පැනල් වලට කලර් එකක් දානවා. අපි රෝද වලට නෑ ඒක සෙට් නෑ. ඒකට කළු තමයි හරියන්නේ. තද කළු දැම්මම 아무තු දිරිසෙන් ලුක් එකක් තියෙනවා ඒකේ.
අපි ඉතින් කාර් එක සේව් කරමු. අප්පා ඊට පස්සේ තියෙන ලොකුම වැඩේ තමයි එන්ජින් එක අප්ඩේට් කරන්න. ඒක අප්ඩේට් කරන එක සෑහෙන ගේමක් දෙන්න ඕනේ. ඉතින් සෑහෙන කොටක් තියෙනවා අප්ඩේට් කරන්න විතරක්ම. ඉතින් එන්ජින් එක අප්ඩේට් කරමු. කාර් එක හරි අමුතු ගතියක් තියෙනවා. මම ඒකට සෑහෙන ආසයි කාර් එකට නම්. කස්ටම් අප්ඩේට් වලට යන්. අපි ඉතින් මෙවට ටික දාගෙන යන් ඉක්මනට හෝස් පවර් 20ක් වැඩි වෙනවා මේකේ. මම දන්නේ නැහැ මේ ඔය නම් හරියට දාමු. අපි මේක දාමු. මම මේකේ බලන්න ඕන අර මේ යට තියෙනවා කන්ට්‍රෝලින් අර ස්පීඩ් එක වැඩි වෙන එකක් කියන සීන් එක. අට වාරක දාගන්න බැරුවේ. කමක් නැහැ. අපි මේක දාමු ස්පීඩ් 5.5ක් වෙන හැබැයි හැන්ඩලින් පොඩ්ඩක් අඩු වෙනවානේ. මේකේ හෝස් පවර් 24යි. හෝස් පවර් කීයක්ද කිරිප්පේ 33ක් තිබ්බ හෝස් පවර්. මේකටත් අපි දාමු මේ ඔක්කොටම දාගමු අපි ටර්බෝ දාගමු. ටර්බෝ එකට HP 80ක් විදිහට ටර්බෝ එක හොඳයි. මේකට ඉන්ටර්කූලර් එකට හෝස් පවර් 16ක් වැඩි වෙනවා. ඔයිල් කූලින් එකට හෝස් පවර් 17ක්ද මම දැක්කේ එළියට. ෆ්ලයි වීල් එකටත් හෝස් පවර් 9ක් අඩු වෙනවද? නෑ හෝස් පවර් නෙමෙයි ඊතර නම් තිබ්බේ. LB හරි මොකක් හරි එහෙම මම දැක්කා. දැන් අපි බ්‍රේක් වලට යමු. බ්‍රේක් සිස්ටම් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඒකෙත් අපි වැඩි කරගෙන යමු. ස්ප්‍රින්ග් ඇන්ඩ් ඩම්පර්ස් කොහොමද තියෙන්නේ දන්නේ නැහැ ඕනම්. මේක මේ නෑ නේ උත්තර. අපි මෙතනට චැසියක් තියෙනවා. චැසියකුත් තියෙනවා. නෑ ඒක චැසියක් නෙවෙයි මේක නේ චැසි. ඔව් මේක තමයි චැසි. අඩුයි කිය හැබැයි මේ හෝස් පවර් අඩු වුණාද මන්ද ටික. නෑ. හරි අපි දැන් මේකට අපි තියමු. ඒකත් ඒවත් ඔක්කොම වැඩි ඒවා ටික දාගෙන යන්න සට කාලා. ඒක නම් මේක තිබ්බම ඇති කියලාත් හිතෙනවා. අන්තිව දාන්න ඕනේද? මොකද කරන්නේ මේක දැම්මනේ. මෙතන සල්ලි ගානකුත් තියෙන්න බෑ අම්මච්චියා. මට සල්ලි මදිනේ අනිත් ටික දාන්න. 27000යි තියෙන්නේ මං ගාව. එකක් අඩු කරන්න එනවා මොනවා හරිනේ ටික වැඩි ගාන එකක්. නෑ ඒක නෙමෙයි මේක නෙමෙයි. ඒ වැඩි ගාන එකක් අඩු කරන්න එනවා මොකක් හරි එකක්. මේකද මේක අඩු කරාමද ගාන අඩු වෙන්නේ. මේක අඩු කරාම නෙමෙයිනේ. මේක අඩු කරාමත් නෑනේ ඒකත් නෑ කියන්කෝ. ඒකත් නෙමෙයි මොකක්ද දාන්නේ. කෝකද අඩු කරන්න වෙන්නේ. මේ කියලා ටර්බෝ එකද ගණන් වැඩි මං හිතන්නේ. ට්වින් ටර්බෝ එක තමයි හෝස් පවර් 32ක් අඩු වෙනවා හැබැයි කරන්න දෙයක් නෑ ඉතින්. අපි ටර්බෝ එක පොඩ්ඩක් අඩු කරමු. අඩු කරලා මේකෙන් මේකට මොකක් හරි එකක් සටස් කරලා දාමු. අඩේ කියන මොකුත් වෙන්නේ නැහැ බොරුවට දාලා වැඩකුත් නැත්නම් මන් දැන් කමක් නැහැ. මේක දාගමු. මේකේ එකක් දාමු. අර මේක හොඳ මේකේ හැන්ඩලින් ඒක ඔක්කොම වැඩි වුණා ටික. අපි ඉතින් තව මොකක් හරි එකක් දාන්න පුළුවන්ද? මේක උදාමු. හැන්ඩලින් වැඩි වුණා ස්පීඩ් නම් අඩුයි හැබැයි ඔය ස්පීඩ් වැඩි වෙනවා සෑහෙන අඩුයි. හරි ඉතින් අපි තව දානවද? නෑ නේ තව නම් දාන්න ඉතින් බෑ සල්ලිත් නෑ තව. දැන් 26900ක් කියලා තියෙන අපි ඉන්ස්ටෝල් කරමු සෙටප් එක. බයි. ඉතින් දැන් අපි යමු රේස් එකක් පදින්න මේකේ. මට හිතෙනවා හැබැයි මේක පාර කරකා ගන්න නම් බැරි වෙන තරම් හැන්ඩලින් නැතුව ඇති කියලා මම දැක්ක හැටියට හැන්ඩලින් 10න් 7යි තිබ්බේ. ස්පීඩ් උත් ටිකක් අඩුයි හැබැයි. මේ විදිහට ලෙජෙන්ඩරි කාර් නෙමේ හින්දා. මේ මම දන්නේ නැහැ මේකට තව අප්ඩේට් තියනවද? ඔය එන්ජින් තියනවා වගේ ඒවා තියනවද කියන්න. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආරගෙන අමුතුම ගතියක් තියෙනවා. අපේ ගතියත් එක්ක ඒක නම් වෙනම ලුක් එකක් තියෙන කාර් එකේ නම් සිරාවට. ඒක නම් සෑහෙන්න ආසයි. අමුතුම ගතියක් තියෙනවා ටයර් වල ස්ටිකර් එකත් එක්ක කියන අර බේනානේ. අමුතුම ගතියක් තියෙනවා. වටෙන් බලත් අර බොඩි කිට් එක නම් සුපිරි මාර්ම ලස්සන එක. අපි ඉතින් රේස් එකක් පදිමු මං කියන්නේ. අපි කෙලින් තියෙන රේස් එකක් පොඩ්ඩක් පදිමු. කෙලින් එකක් හොයාගෙන. ඒක නම් ඒකත් අවුලක් නෑ නේ. ඒක එච්චරම මංගුනේ ඒක අපි ඒක පදිමු. අපි ඉතින් ඒ රේස් එකේ තියෙන පොට් එකට යමු ඉක්මනට. ඉතින් ඔයගොල්ලෝ කියන්න බැරුව ගියා. ඔයගොල්ලෝ තාමත් මගේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකට ලයික් එකක්වත් දාන්න නැතුවද? එහෙනම් මගේ වීඩියෝ එකට ලයික් එකක් ඉක්මනට දාලා මේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell notification එක all කරලා තියාගන්න. ඉතින් මම මේ වගේ පොස වීඩියෝ ගීත් ඉතින් බලන්න ඉක්මනටම. ඉතින් එක එක කාර් වල short video තියෙනවා මගේ channel එකේ. ඉතින් ඔයගොල්ලෝ ඒව ගන්න ආසන short වලට ගිහලා බලන්න. අපි යන් ඉතින් තව මීටර 900ක් තියෙන 800ක්. අපි ඉතින් ඉක්මනට යන්. අපි ඉතින් දවල් වරු ඉන්න රෑ වෙන්න කලින් ඔහෙට ගියේ නැත්තම් තමයි උඹට සිරි වෙන්නේ.
හැබැයි මරු කාර් එක මම හිතුවට වඩා පොඩ්ඩක් හැන්ඩලින් තියෙනවා ටිකක් හැබැයි සද්දෙත් මරු චීස් කරන සද්දෙත් තියෙනවා අමුතු ගතියක් තියෙනවා මේ සද්දෙත් මම ඒකට සෑහෙන පට්ට ආසයි ඒකට මේ කාර් එකට මම සිරාවටම සෑහෙන ආසයි මට මේ සිවික් එකට වඩා මේක නම් හිතට අල්ලලා ගියා සිවික් සුප්‍රා දෙකටම වඩා මේක මට ගතියි සෝලෝ අපි ඉතින් හදපු කාර් එකෙම ගහමු තියෙන්නේ Mazda RX-7 අපි ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් ගේම් එකේ තියෙන වේගවත්ම ෆාස්ටස්ම කාර් එක ඉතින් ජෙස්කෝ තමයි ඉතින් මේ කාර් එක ඉතින් මම ඒකේ වීඩියෝ එක ඊළඟට ගේන්නම් අනිවාර්යෙන්ම ඉතින් අපේ සුපිරි කාර් එක සුපර් කාර් එක තියෙනවා අපි මොකද්ද මේ GTR එක තිබ්බේ හා පැත්තේ මම දැක්ක හැටියට GTR එක වගේ අපි ඉතින් රේස් එක ස්ටාර්ට් කරමු අපි ගාව රුපියල් 644යි තියෙන්නේ රුපියල් නෙමෙයි මේක කොයින්ද මම හිතන්නේ GTR එක නෙමෙයිනේ තියන් 500 බිඳුවයි අපියන් අම්මා හරි මේක පදින්න දෙන්නේ නැහැ පුතී මේ ඔටෝ සිරාවට මේක නම් කරගෙනවා සෑහෙන්න මේක පදින්න දෙන්නේ නැහැ මේකෙන් ලොයිත් පදින්න දෙන්නේ මේක කැපෙනවනේ සෑහෙන්න හැබැයි යනවා කාගෙන යනවා අනිත් වාහන ටිකත් එක්ක බලන්න පොඩ්ඩක් ඊට පස්සේ ඉන්න එක මේ දන්නේ මම හිතන්නේ නැහැ මේකේ ප්ලේස් එකක් නගන්න වෙන එකක්ම නැහැ කොහොමද මේ තාම මේ අට ඉන්නේ යන්නේ හරිනේ තව එකක් පහර 9 10 නම් වෙන්නේ නැහැ පුතේ මෙන්න මේ වංගුලින් තමයි පොඩ්ඩක් ඉස්සර කරගෙන ගේමක් ගහ ගන්නවා යන් ඉතින් 6 වෙනි වුණා අර වංගුවෙන් ගද්දි තමයි පොඩ්ඩක් අර අයින් එකක් ගහ ගන්න පුළුවන් අටෝ ආයි කැලේට කැපුණා කියහන්කෝ හැබැයි මේ වෙන අර සුප්‍රා එකකට පොඩි ගතියක් තියෙනවා මේ කරමින් අර හරව ගන්න චුට්ටක් ලේසි හැබැයි අර අතන පොඩ්ඩක් කැපිච්ච ගතිය තමයි නැත්තම් මේ යන්න ලේසි ටිකක් හැබැයි පොඩ්ඩක් අර පාරෙන් කැපෙන ගතිය නම් තියෙනවා ආය 8 වෙනි වුණා කියහන්කෝ දෙකක් ඉස්සර කරා මේක ඉස්සර කරගමු මේ වංගුවේ මේක ඉස්සර කරන්නේ මේ වංගුවෙන් තමයි හරි හැබැයි මේ අර වංගුවලින් ස්මූත් ගත්තා එකේ කිසිම කේස් එකක් අඩු මං හිතුවේ අර රෙද්ද තුලින් ගියේ නෑ කියලා අවුලක් නෑ කොහොම හරි රිවයින් කරන්න නැතුව මේ පාර නම් ගහ ගන්න බලන්න ඕන රිවයින් නම් කරන්නේ නෑ අපි පස්වෙනි වුණා අපි ප්ලේස් එක වහ අපි 70 ගිහිල්ලා දිනවා 3 අටි මං හිතුවන්නේ මට ප්ලේස් එකක් සෙට් වෙයි කියලා මේ කාර් එකෙන් ගිහිල්ලා ප්ලේස් එකක් සෙට් වෙයි කියලා හිතුවේම නෑ පේනවනේ 129 30 ඒ වගේ ගණන් යන්නේ ඉතින් 182යි මේ ටික පහු කරගන්න බැරි නේද මම හිතන්නේ හැබැයි මේ වංගුවෙන් ගන්න පුළුවන් ඒ සමහරක් අඩු සිරාවටම අඩු මං සිරාවට මං හිතුවන්නේ නෑ මේ කාර් ඔටි ෆස්ට් ප්ලේස් ගහගත්තා නේ මේක ඔටි දෙක්කනේ ඔය අන්තිම වෙනකම් 160 ගානක් වෙනකම් මං හිටියේ 7 8 වගේනේ ඊසි ආයි ඉතින් ආයෙ පේනවනේ ආයි ඉතින් මං කවුද මේක දිනන්නේ ආයි ඉතින් RX උත් ඊසි රෝසා ඊසි රෝසාට හැබැයි මීට වඩා අමාරුයි දාන්න තිබ්බා ඊසි ගේම් ඉතින් ඊසි ගේම් Mazda RX-7 නේ තමයි ඉතින් ෆස්ට් ප්ලේස් ගහලා තිබ්බේ දැක්කනේ ඔයගොල්ලෝ Every racer who comes into the garage Ole amigo I say you're coming for them next. අඩු ඊට සුපිරි වගේ යාළුවා අමුතු ගතියක් තියෙනවා ඉතින් ඒකේ අඩේ කාර් එක නම් මාර්තම හිතට ඇල්ලුවා කාන්තාර ගතියත් එක්ක කාර් ගේනම අමුතු වයිබ් එකක් තියෙනවා ඒකේ ඉතින් අදට ඉතින් මේ වීඩියෝ එක නවත්තන්න තමයි වෙන්නේ ඉතින් අපි ආයිතින් මං ඊළඟ දවසට එනකන් ඕගොල්ලෝ හැමෝම ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. ඕගොල්ලෝ කැමති කාර් එකක් තියනවා නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න මම ඒ කාර් එකේ වීඩියෝ එකක් ගෙන්න. හැබැයි මම ඊළඟ පාර ගෙන්නේ අර ෆාස්ටස්ම කාර් එක වෙන ජෙස්කෝ එකෙන් තමයි ඉතින් ඊළඟට ගෙන්න ඕන කාර් එක. ඒ වීඩියෝ එක ඉතින් කමෙන්ට් කරන්න ඉතින් එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම් හැමෝටම good bye